කාලෙකට කලින් ඉඳන් අපිට තිබුණු ලොකු ආසාවක් තමයි තොප්පිගල හයික් එකක් යන එක. ඉතින් කොහොම හරි ඔන්න අපි පිටත් වුණා කොළඹින්. කොළඹින් මඩකලපුව බස් එකේ පිටත් වෙලා අපි බැස්සේ කිරන්හන්දි. කිරන්හන්දියෙන් බැහැලා කෝවිල ගාවින් හැරිලා අපි පයින් හිමීට ගියා අපේ වාහනේ එනකන්. ඔයාලත් මේ ගමන යනවනම් ප්ලෑන් කරලා යන්න ඕන. මොකද හවසට අලි එහෙම එන නිසා පාරට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි මේ පාර බස් එකක් තියෙනවලු. අපි නම් ඉතින් බස් එක තියෙන වෙලාව දන්නේ නැහැ. ඉතින් ඔයාලට කියන්න ඕනි අපි මුලින්ම තොප්පිගලට යද්දී ලිම්ම ගියේ අපේ වීරෝදාර රණවිරුවන්ගේ ස්මාරකය බලන්න. ඒක බලලා වෙලා එතන තියෙනවා යුද හමුදාව යටතේ පාලනය වන සෙන්ටර් එකක්. ඒකේ තියෙනවා ඒ යුද්ධ කාලේ අඩංගු විස්තර ඇතුළත් ගොඩාක් දේවල්. ඒ සේරම බලලා ඉවර වෙලා තමයි අපි තොප්පිගල හයික් එක යන්න පිටත් උනේ. ඉතින් කොහොම හරි එදා ගොඩාක් අවුව දවසක්. අව්ව වුණාට අපිට ඒ ගමන වෙහෙසක් දැනුන්නේ නැහැ. මොකද ගොඩක් හුළඟ තිබුණ නිසා. ඉතින් මේ වගේ ලස්සන ගමනක් යනවා නම් ඔයාලා හොඳට ප්ලෑන් කරලා යන්න. ඒ වගේම තමයි මේ ලස්සන පරිසරයේ ඉතින් වගේ දේවල් දාලා එන්න එපා. මොකද අපේ ඊළඟ පරම්පරාවට අපි මේ දේවල් ඉතුරු කරන්න ඕනනේ. ඒ නිසා අපි ගිය තැන ෆොටෝස් විතරක් අරගෙන එතන මතක සටහන් විදිහට ඒ දේවල් විතරක් ඉතුරු කරගෙන එන්න. ඉතින් අපේ පරිසරයයි අපේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් සුරකින්න අපි හැමෝම කටයුතු කරමු. ඒ නිසා ඔයාලගේ යන ලස්සන හැම ගමනකම පරිසරයට හානි නොකර එන්න හැමෝම වග බලා ගන්න.